අනෝරාවැසි ඇදහැලෙන මොහොතක ප්‍රාර්ථනා කෙමෙන් කෙමෙන් දෑස් විවර කළේ වටපිටාවෙන් දැනෙන සීතලත් ඇඟෙන් දැනෙන අපහසුවත් සමගිනි. පැටියා නැගිට්ටද? ඇසුණු ඒ ගැඹුරු කටහඬින් තැතිගත් තරුණිය යහනේ මුල්ලක ගුලි වූයේ මීට පැය කිහිපයකට පෙර සිදු වූ සිදුවීම් දාමය මනසේ නැවතත් ඇඳෙත්දීය. අනේ අයියේ වැරැද්දක් වුණා තමයි. ඒකට මට සමාව දෙන්නකෝ. දැන් මට යන්න දෙන්නකෝ. ගෙදර අය බය වෙලා ඇති. මොකෝ මගේ පැටියා මට බය වෙලා මේ? කෝ ඉස්සලා තිබ්බ සද්දෙ සොයිටි? කෝ ඔය චූටි කට ආයෙත් අරින්නකෝ වස්තුව. යහනේ මුල්ලක කුලිව සිටින යුවතිය වෙතට නැඹුරු වූ රුද්‍ර ඇගේ තොල් පෙතිවල ඔහුගේ රළු අතැඟිලි ගෙන ගියේ ඒ පහස නිසාත් වටපිටාවේ සීතල නිසාත් ඇගේ ගත පුරාම හිරිගඩු මතු කරද්දීය. මොකද මේ සුයිටි? මං අල්ලද්දී හිරිගඩු පිපෙන්නේ? එච්චරටම මාව දැනෙනවද පැටියට? That's nice. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලම නැත්තා? ඔහුගේ පහසින් ඇගේ තිනෙත් නැවතත් තෙත් වූවා පමණකි. ඈ බියෙන්ම තම හිස දෙපසට කළේය. මං කැමති නෑ ගොළු භාෂාවට නම්. කෝ කට ඇරලා උත්තර දෙන්න. මගේ යකා උස්ස ගන්න නැතුව පැටියා. ඔහුගේ වදන් ඇගේ සවනත දෝංකාර දෙයි. නැහැ. ඔහුගේ මුවේ ඇඳුනේ සරාගී වියරු සිනහවකි. මං කොහොමත් කැමති නෑ කවුරුත් කාපු කෑම කන්න. මොකද කියන්නේ සුයිටි? අපි දැම්ම වැඩ පටන් ගමුද? හිරිගඩු පිපුණමත් උඹ මාර සෙක්සිනේ පැටියෝ. මට නම් තවත් ඉවසන් ඉන්න අමාරුයි වස්තුව. උඹ නම් මාව තවත් පිස්සු වට්ටනවා. ඔහු ඇගේ වතටම නැඹුරු වීමට ගියද ඈ ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔහුව පසකට තල්ලු කර දැමුවේ තම උපරිම වැර යොදා ගනිමිනි. අනේ අයියේ සමාවෙන්න. මගේ අතින් වැරැද්දක් වුණා ප්ලීස්. ඕකනම් කරන්න එපා ප්ලීස්. ඇගේ ක්‍රියාව නිසා වියරු වැටි ඇති රුද්‍ර දෙසම බැලූ ප්‍රාර්ථනා බියෙන් වෙවුලන්නට වූයේ ඔහුගේ දෑස් වලින් මතුවන ගිනිදැල් නිසාවෙනි. මොකක්ද උඹ කියන්නේ? මට උඹව අල්ලන්න බැරි නම් කාටද උඹව අල්ලන්න අයිති ප්‍රාති? උඹ හිතන් ඉන්නේ උඹේව මං වෙන එකට අල්ලන්න දෙයි කියලාද? කොච්චර කල් උඹ ඕවා පරිස්සම් කරත් ඕවා අල්ලන්න බලන්න එතනින් එහාට ඒවා පාවිච්චි කරන්න පුළුවනුත් මේ මට විතරයි. ඒක උඹේ ඔය පොඩි මොලේට දාගනින්. අනික සමාව? සමාව කියලා රෙද්දක් මේ රුද්‍ර වගීශ සූර්යභානුගේ ශබ්දකෝෂයේ නෑ යකෝ. ඇගේ බියෙන් වෙවුලන වත දෙසට උපහාසාත්මක බැල්මක් හෙළූ රුද්‍ර තම ශ්වේත වර්ණ කමිසයේ බොත්තම් එකින් එක පියවා දමන්නේ ඇගේ හැඬීම් හඬ තව තවත් වැඩි දියුණු කරමිනි. ඒ සියුමැලි දෑත් ඇගේ වතම ආවරණය කර ගැනීමට වෙහෙසෙයි. අනේ අයියේ ප්ලීස්. ඩඩා මේ දේවල් දැනගත්තොත් මාව පණ පිටින් වලලයි. ප්ලීස්. ඈ තම හඬ අවදි කළේ කෙමෙන් කෙමෙන් නිරුවත් වන ඔහුගේ උඩුකය දෙස නොබලාම දෑස් පියාගෙනයි. ඈ තවත් බියෙන්ම ඒ වත තව තවත් හකුලා ගනී.
මොකෝ ඇමතිතුමාට ලැජ්ජ හිතෙයිද? මැරයෙක්ගේ අතින් එයාගේ දුව ගෑණියෙක් වුණොත්. ආ නෑනේ. එයාගේ එකම දුව මැරයෙක්ගේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් වෙනවට. ඇගේ වත පුරාම රාගී දෑස් යවමින් ඔහු පැවසූයේ බොත්තම් පියවා දැමූ කමිසය යහනේ පාමුලට විසි කරමිනි. ගුලි කරගෙන සිටි පාදයක් ඔහුගේ ශක්තිමත් ඈතකින් ඇදගත් රුද්‍ර ඈව සයන මැදට ඇදගත්තේ ඈ සිතීමටත් ප්‍රථමයි. අයියේ ප්ලීස් open your eyes baby. ඔහුගේ සුසුම් වැල් පහස ළඟ ළඟම දැනෙනවත් සමගම ඈ දෑස් තව තවත් තදින් පියාගත්තා පමණි. කෝ open your eyes baby. Look at me. ඇගේ වත මතට නැඹුරුව ඔහු ඇගේ සවන පුරා දෙතුල්ගෙන ගියේ ඇගේ බාධා මැඩගෙනයි. විටෙක ඔහු ඒවායේ සුවඳ විඳගනී. විටෙක එහි සියුම්ව සිපුම් තබයි. අවසානයේ දිවෙන් ඒ සවන් පෙති තෙත් කරන්නේද කිසිදු දිනෙක නොදැනෙන කඩනමක් සහිතවයි. Please don't. මගේ යකා උස්සගන්නේ නැතුව ඇස් අරපන් ප්‍රාති. උඹ තරම් කවුරුත් මැරයෙක් වෙච්ච මට කරදරයක් වෙලා නෑ මෙච්චර කාලෙකට. මගේ වැඩවලට අත දැම්මනම් දැන් විඳවපන්. ඔහුගේ රුදුරු හඬින් දෑස් විවර කළ ප්‍රාර්ථනාගේ දෑස් එක එල්ලේම රැඳුනේ ඒ දේහධාරියාගේ මනාව නඩත්තු කර තිබූ උඩුකය මතයි. මොකෝ වෙව්ලන්නේ ආ? තව ටිකකින් කොහොමත් උණ ගනී පැටියට. මගේ ඇඟට යට වුණාම. මස්පිඩු වලින් සවිමත්ව තිබූ ඒ ශ්වේත වත කෙසේවත් ප්‍රාර්ථනාට දරා ගැනීමට නොහැකි බවට නොඅනුමානය. ඔහුට ඈ කෙරේ ඇති තරහව ඒ පීඩාව තව තවත් තීව්‍ර කරන බවට සැක නැත. Please. No need your bag anymore. Save your tears for our honeymoon baby. තවදුරටත් ඔබේ බගෑපත් වීම මට අවශ්‍ය නෑ. අපේ හනිමූන් එකට ඔය කඳුළු ඉතිරි කරගන්න. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය තුළද කැප තිබුණේ ගැඹුරු සරාගී හඬකි. ඈ බියටම වෙවුලමින් ඔහු දෙස බලා සිටියේ රත් වූ කම්මුල් තෙත් කරමින් කඳුළු බිඳු පල්ලම් බසිද්දීය. එකවරටම පපු මට්ටම වසාගෙන තිබූ ගවුම ඉරී ඇගේ ශ්වේත වර්ණ පපු මඩල නිරාවරණය වූයේ ඈ සිතීමටත් ප්‍රථමයි. ඔහුගේ මද සිනහවකින් යුතු කාලවර්ණ දෑස් ඒ මදක් නිරාවරිත තිසරුන් හට වැටී ඊළඟ තත්පරයේම අල්ලාගත්තේ ඒ කඳුළු වගුර වන ඇගේ බොර පහ දෑසයි. ඇගේ දෙයත් කෙසේ තිසරුන් ආවරණය කර ගැනීමට උත්සාහ කළද ඒ දැඩි වූ දෑත් ඇගේ සියුමැලි දෑත් එක මිටකට එක්කොට ඒ හිස ඉහළින් රැඳෙව්වේ ඈට මද සමච්චල් සිනහවක්ද පායි. ඒ සිනහවේ ගැබ්ව තිබුණේ තමාට අවසි දේ කෙසේ හෝ ලබා ගන්නා බවට සෙල්ලක්කාර බැල්මකි.
සැනකින් ඇගේ රෝස පැහැගත් තෙතොල්වලට බල වූ දේහධාරයා ඒවායේ පහස මුලින්ම මෘදු ලෙස විඳගත්තද ඇගේ දැඟලිලි හමුවේ ඒ පහස කෙමෙන් රළු කරේ දෙතොල් මතින් ඒ තරහව පිට කරමිනි. ඇගේ නොඉඳුල් තොල්පෙතිද ඔහු අතින් ඉඳුල් වී ගියේ ප්‍රාර්ථනාගේ හදවත වේගෙන් ශබ්ද නගද්දීය. ඔහුගේ ක්‍රියාවන් වලට ඇගේ කිසිදු සහයක් නොමැත. කෙසේ දෙතොල් මුව තුළට බහා ගැනීමට උත්සාහ කළද එය දඩත්වරයාගෙන් ඉඩක් හිමි වූයේ නැත. මිනිත්තු ගණනක සිප ගැනීමකින් අනතුරුව ඒ පහස අවසන් වූයේ ඇගේ රෝස පැහැත් තොල්පෙති රත් පැහැ ගන්වමිනි. ඈ දෙසම බලාගෙන සරාගී අයුරින් දිවගින් තෙත් කරගත් තොල්පෙති ඇගේ අර්ධව නිරාවරිත පිරුණු ලැම මතට ගෙන ගියේ අතොරක් නැතිව ඒවාද දිවගින් තෙත් කරමිනි. තොල්වලින් ලබා දුන් මිහිරි ස්පර්ශය මැකී ගියේ දසන් එම කාර්ය භාරගත් නිසාවෙනි. ඇති වූ හිරිය නිසාම ලැමේ මතු වුණු හිරිකඩු ලැම දසන් අතරට සිරවීම නිසා රත් පැහැගත් සිතුවම් වලින් සිතුවම් වීමට ගත්තේ සුළු මොහොතක් පමණි. රුද්‍ර ඇති රිදෙනවා ප්ලීස්. Don't mourn baby. කෙඳිරිලි හඬ නවත්තන්න බේබී. එතකොට කොහොමද මං තවත් ඉවසන් ඉන්නේ? රුද්‍ර ප්ලීස්. නමුත් සැනකින් ඇගේ කෙඳිරිලි හඬද නැවතී ගියේ දොරටුව දෙසින් ඇසෙන අඩි ශබ්දය නිසාවෙනි.